ඔන්න එහෙනම් මේ දැන් අපි ස්ක්‍රීන් එක වේලිලා තියෙන්නේ. ඒතකොට අපි මෙන්න මේ විදිහට කපාගත්ත කෑලි ටික දැන් අපි බලමු මොකද කරන්න කියලා. අපි ඉස්සෙල්ලාම කරන්නේ මේක කපලා තියෙන්නේ හරියටම ගත්තොත් මෙන්න මේ ගානට. දැන් මෙහෙම මේක ඇලෙව්වොත් ඔහම යන්තම් දෙපැත්තේ ඉඩක් තියෙනවානේ. මේකත් ගත්තා මේකත් ඒ විදිහට දෙපැත්තේ ඉඩ තියලා තමයි අපි අලවන්නේ. අලවන්නේ කියන්නේ යන්තම් තියනවා විතරයි ගොඩක් අද කරන්න එපා. ඊට පස්සේ මේකත් අරගෙන මේ විදිහටම ඉඩ තියලා මෙතනින් මේ පැත්තෙත් එහෙම ඉඩ තියලා මේකත් තියෙනවා. ඊට පස්සේ මේක ගන්නවා මේකත් ඒ විදිහටම මෙහෙම තියලා මෙතන අඩුපාඩුවට අපි පොඩි කෑල්ලක් කපලා ඉවරලා ගමු. මෙන්න මෙහෙම. මෙතන ඉඳලා මෙච්චරක් වගේ පොඩි කෑල්ලක් ඕනේ. මේක කොනටම ගන්න එපා. මෙන්න මේ වගේ තියෙනවා. හරිද? දැන් මේක මෙහෙම තියෙද්දි අපි බලමු මේ පොඩ්ඩක් මෙහෙට හරවන්න. මෙහෙට ස්ටෑන්ඩ් එක පිටින් හරවන්න. තව හරි. දැන් මෙන්න මේක තමයි අපි අර මේ ග්ලාස් එකට අලවලා තිබ්බේ මේ ග්ලාස් එකේ තියලා ගම් ගාපු මෙෂ් එක. දැන් මෙෂ් එක අපි හිමීට ගලවමු. ඔයාලට පේනවා මේ බලන්න මේ මෙෂ් එක වේලුණාට පස්සේ ග්ලාස් එකට ලොකුවට ගම් අල්ලන්නේ නැහැ. ගන්න පුළුවන් මේ. වේලුණාට පස්සේ මෙන්න මේ විදිහට ගලවලා ගන්න පුළුවන්. හරිද? ඔන්න එහෙනම් බලා ගන්න. මේක මේ ග්ලාස් එක කැඩලා තියෙන යටින්. ඔයාලා ගද්දි මේ පරිස්සමෙන් මේවා කරගන්න කැඩිච්ච නැති ග්ලාස් එකක් දාගන්න. ඔන්න දැන් මේක ගත්තා. මෙතනින් ගන්න. තද කනල්ල ගන්න. මේක ගලවද්දි පරිස්සමෙන් ළමයි මේක ආපහු ගිහිල්ලා අනිත් පැත්ත වදින්න ඉඩ තියෙනවා. එහෙමොත් ඇල වෙනවා මේක පරිස්සමෙන්. දැන් මේකේ ඔයාලට පේනවා දැන් මම කැමරා එක චුට්ටක් හදන්න මෙහාට කරලා. උස්සා. මෙහෙට ගන්න. හරි. දැන් මේ තියෙන්නේ ඔයාලට මේ පේන්නේ මේකේ ගම් ගාපු පැත්ත නෙවෙයි අනිත් පැත්ත. ඇලවිලා තිබ්බ පැත්ත. දැන් මේ පැත්තේ තමයි ගම් ගෑවිලා තියෙන්නේ. ඒතකොට මේ ගම් ගෑවිච්ච පැත්ත තමයි අපි ස්ක්‍රීන් එකට තියන්නේ. මම මේ ග්ලාස් දෙක අයින් කරා. මේ විදිහට මේක අපි අනිත් පැත්ත හරවලා මේ ගම් ගාපු පැත්ත තමයි අපි ස්ක්‍රීන් එකට අලවන්න ඕනේ. ඒතකොට දැන් මේ අලව ගන්න විදිය හොඳට බලා ගන්න. හරිද? දැන් මේ පැත්ත අපි මෙහෙම තිබ්බම මේක යට පැත්ත නෙමෙයි. දැන් මේක මේ පැත්ත හරවන්න ඕනේ. ගම් තියෙන පැත්තට එන්න ඕනේ. මේ පැත්ත හරව ගන්නවා ඉස්සරලම. ස්ක්‍රීන් එක මෙහාට ගන්න. හරිද? දැන් මේක ගත්තට පස්සේ අපි මේක ඉස්සරලම කරන දේ තමයි මේකේ එක පැත්තක් අපි හරියටම තියනවා මෙන්න මේකට. මෙතෙන්ද තියලා ඔන්න තිබ්බා තියලා මේ රබර් මිටියෙන් ටිකක් හයියෙන් ගන්න ඕන මේ ඉටිකොල වලට වදින්න නැතුව නැත්නම් ඒව ඇලවෙනවා. මෙතන ඔන්න හයියෙන් ගැහුවා. දැන් මේ පැත්තේ තියෙනවානේ. මේ පැත්ත දැන් අපි හරියටම බලලා මේ කුලරකින් පොඩ්ඩක් අදින්න. ගොඩක් අදින්න එපා මේ පැත්තට. මේක අර රැලි ගතිය ගිහිල්ලා ගානට එන්න මෙන්න මෙහෙම තියලා හරි මේක පොඩ්ඩක් හරි කෙලින්ම තියලා දෙන්න. මෙහෙම පොඩ්ඩක් තියලා ඇදලා ඔන්න චුට්ටක් ඇද්දමන් ඇදලා ඔන්න ගැහුවා. හරිද? දැන් ඔන්න මේ දෙපැත්ත අපි ගහගෙන තියෙන්නේ. ඊට පස්සේ අපි මේ පැත්ත ගන්නවා. අරගෙන මේක හරියටම මෙහෙම තියලා මේ විදිහට තියලා පේනවනේ මේ ඉර මේකත් අපි මේ පැත්තට සාමාන්‍ය ගානකට අපි මේකත් ඇද ගන්න ඕන බලන්න. එන්න මේ විදිහට ඇද ගන්නවා. මේ දැන් ඇදිලා තියෙන්නේ. හරිද? මම මෙතන ගහන්න. මෙහෙම ඇදලා ඉවර වෙලා මෙතනත් මුල්ල රබර් මිටියෙන් ගහලා ඉවර වෙලා හොඳට ගත්තා. දැන් තුන් පැත්තක් හරිනේ. දැන් මෙන්න මේ පැත්ත ඉතා විශේෂයි අදින විදිය. මෙහෙම තියලා හරිද? මේකෙන් එක මේ පුලර් දෙකම ඕන මේකට. හරිද? මේ පුලර් දෙකම ඕන වෙන හේතුව තමයි බලා ගන්න. හොඳට බලා ගන්න. මේ එකක් පල්ලෙහාට අදින ගමන් අනික මෙහෙට අදින්න ඕනේ. හරිද? මෙහෙම තියලා මෙන්න එකක් මෙහෙම දානවා. බලා ගන්න. අනිත් එක මෙහෙම තියනවා.
දැන් එකක් මේ අතට ඇදෙන ගමන් පේනවද? එකක් මේ අතට ඇදෙන ගමන් අනික මේ අතට අදින. ඔන්න දෙක පල්ලෙහා දෙපැත්තට. හරිද? ඒක ටිකක් හොඳට තදට ඇදලා අරගෙන ඔන්න එතනටත් ගහන්න ඕනේ. හරි. දැන් මේකේ හතර පැත්තම මේ හතර පැත්ත දැන් හරියටම ඇලවිලා තියෙන්නේ. දැන් අපි මේ දෙපැත්ත අදින්න. ඉස්සෙල්ලම අපි අදිනවා. මේක ලොකුවට අදින්නේ නැහැ. මේක අපි හරිය එක ලයින් එකකට වෙන්න මේක. මේ පැත්ත. මේ පැත්ත අපි එක ලයින් එකකට හරියට ගහලා අර පැත්තෙන් අදිමු. හරිද? මෙන්න මේ විදිහටයි යන්නේ. දැන් ඔයා මේක අලව අද්දි දැන් ඇතුළට දාලා තියෙනවනේ ඉටිකොලේ. මේ මෙතන පේනව නේද? මේ ඉටිකොලේ මෙහෙම අල්ලලා ගලවන්න. ගලවන ගමන් ඒක බලන්න මේ පුලර් එකේ දිග තියලා මෙතන ඉඳලානේ අදින්න තියෙන මෙච්චරක් එන්න ඕනේ. හරිද? එතකොට එතෙන් එනකන් අපි ඉටිකොලේ අයින් කරගන්න ඕනේ. හරිද? ඔන්න මම අයින් කරා. අයින් කරලා දැන් අපි මේක මේ පැත්තට ගොඩක් අදින්නේ නැහැ. සාමාන්‍යයෙන් අදින්නේ. මොකද අර පැත්තේ නැත්තම් අපිට අද ගන්න ඉඩ මදි වෙන හින්දා. මෙන්න මේ විදිහට හරි කෙලින් ඉරෙන්න තියලා මේ හින්න පොඩ්ඩක් පෙන්නනකම් මේ ඉර හරි ලයින් එකකට ගන්න මෙහෙම. අරගෙන ඔන්න තියලා ඉවර වෙලා දැන් අපි ඒක ගහනවා. හරිද? මොම් බලන්න. හරි ඊට පස්සේ ආපහු ඉටිකොලේ අපි බලනවා මෙතන කොච්චරක්ද තියෙන්නේ මෙච්චරයි. එහෙනම් මේක මෙතනට පොලිතින් එක අයින් කරා. මේක ගත්තා. අර ඇදලා ඉවර වෙච්ච තැන ඉඳලා ඊටු ටික ආපහු ඒ ගානම වගේ තියලා තමයි අපි ගහන්නේ. හරිද? දැන් එතනත් හරි. ඊට පස්සේ ඊටු ටික අදිනවා. මෙතන තියෙන ටික දැන් මේ ලයින් එක හරියට අර ආපු ගානටම ගන්න ඕන අපි. ඔන්න ඔය ගානට ගත්තා. හරිද? දැන් මෙන්න අපි මේ පැත්ත අලවලා තියෙන්නේ. ඊට පස්සේ අපි අදින්නේ මේ පැත්ත. මේක ගත්තා. මේකෙත් අපි බලනවා අපේ අර ඉටි කොලේ තියෙන එක අපි මෙතන ඉඳලා අදින්න තියෙන්නේ. මෙතනලා මෙච්චරක් අදින්න තියෙනවා. එහෙනම් අපි මේක මෙතනින් මේ විදිහට අදලා ගත්තා. මෙන්න මේක තිබ්බා මෙහෙම පුලර් එක දැම්මා. දාලා දැන් අපි මේ පැත්ත ගානට ඇදලා ගන්න ඕනේ. හරි. පොඩ්ඩක් මම කියන්නේ. හරිද? ඊට පස්සේ ඉතුරු ටිකත් අර විදිය තමයි. අමාරුවක් නැහැ. මම හිතනවා ඔයාලට පැහැදිලි කියලා වැඩේ යන විදිය. මෙහෙම තියලා දැන් ඔයාලට පේනවද මේකේ දැන් මේ ටික ඇදිලා තියෙනවා. දැන් මේ ටික ඇදෙන්න තියෙන ටික. එතකොට මේක තියලා මේ ගානටම ඇදලා ගන්න තියෙන්නේ. හරිද? ඊට පස්සේ නෝන දැන් මේ ටික මේ පේනවනේ. ඔන්න අදිද්දි බලා ගන්න මේ. මෙහෙම තියලා මේ මෙහෙම තමයි අදින්න තියෙන්නේ. ඔන්න ඔහොම කරලා තමයි අදින්න තියෙන්නේ. මම මේක තියලා බරක් ඕන නිසා තියලා අදිනවා. අන්තිම ටික මේ පැත්තේ මෙන්න මේ විදියට. හරි දැන් මේක අපි මේ දෙපැත්ත ඇදගෙන තියෙන්නේ මේ. දැන් මේ පැත්තයි ඇදලා තියෙන්නේ මේ. තව ලූස්. ඒ කියන්නේ මේ දෙපැත්ත අදින්න ඕනනේ. මෙහෙම තියලා දැන් අපි මේ පැත්තේ ඉටි කොලේ මෙහෙම ඇද්දා. අවශ්‍ය ප්‍රමාණය බැලුවා.
හරි ළමයි. මෙන්න දැන් තුන් පැත්තක් අපි ස්ක්‍රීන් එක දැන් තුන් පැත්තක් කලවලා තියෙන්නේ නේ. මේ පැත්ත ඇලෙව්වා, මේ පැත්ත ඇලෙව්වා, උඩ ටික ඇලෙව්වා. දැන් මේ බලද්දි මේ දැනටම ඇදිලා තියෙන්නේ නේ මේ. පේනවනේ. දැන් අනිත් පැත්ත ඇද්දාම මේක ගානටම එනවා. දැන් මේ පැත්ත අපේ අදිනවා. ඊයේ පැත්ත අදිද්දිත් අර විදියටම ඒ දුර අරගෙන පොලිතින් එක අයින් කරලා මෙන්න මේ විදියට බලා ගන්න. හොඳට අදලා ගන්න එක. හොඳට ඇදෙන්න ඕනේ ස්ක්‍රීන් එක. හරි. මේ රබර් මිටියෙන් ගහද්දිත් මේ වගේ ලොකු හයියෙන්ම ගහන්න ඕනේ ඒක. හයියෙන් ගහන්න ඕන හොඳට ඇලවෙන්න. ඔන්න දැන් ස්ක්‍රීන් එක අපි හරියටම ගහලා තියෙන. දැන් බලන්න ආයෙ මොකුත් නැහැ. එබෙන්නේ මොකුත් නැහැ මේ. හරිද? මේක මේ බලන්න. උඩටම තදට ආයෙ ඉතින් මේ හැම පැත්තක්ම මේම අල්ලද්දි රැලි රැලි මොනවත් අහුවෙන්නේ නැහැ මේ. ගානට ඇදිලා තියෙන්නේ මෙන්න මේ ගානට ස්ක්‍රීන් එක ඇදෙන්න ඕනේ. මේ මට පේනවද? මම බලන්න මේ. හරිද? ඇදිලා තියෙන්නේ. මම මේ ඔයාලට පෙන්නන්න නිකන් මේක උදාහරණයක් විදිහට මේක කොච්චර ඇදිලාද කියලා. නිකන් මෙහෙම කියනකොට මේකක් දැම්මොත් මේ උඹ බලන්න මෙන්න මේක ඔන්නම අතාරිනවා කොහොමද වෙන්නේ කියලා. දැක්කනේ? හරිද? ඒක ගානට ඇදෙන්න ඕනේ. මේකයි හොඳටම ඇදෙන්න ඕනේ. මේ හොඳටම ඇදිලා තියෙන්නේ දැන්. මෙන්න මේ විදිහට ස්ක්‍රීන් එක ගහලා ඉවර වෙලා අපි මේ වටේ ටික වාට පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි මේක මෙහෙට නමලා අලව ගන්න පුළුවන්. තවත් හොඳයි මේකට ස්ටේප්ලර් පාරක් ගහ ගන්නවා නම් මේ ඒත් හොඳයි. මේක දැන් මේ විදිහට අපි නමලා මේ පැත්තට ගම් ගන්න තියෙන්නේ. මේක අරලා ගන්න. ආයෙ ළමයි මේකට කිසිම ප්‍රශ්නයක් එන්නේ නැහැ. මේ ස්ක්‍රීන් එක වාට හොඳට වැඩේට යූස් කරන්න පුළුවන්. තින්ත හොඳට බහිනවා හිර වෙන්න. ඒ වගේම සුද්ධ කරගන්න ලේස්ති. මොකද හොඳට මේක ඇදලා තියෙන්නේ. ඒක ක්ලීන් කරද්දි හරිම පහසුයි. මේ අපි ගාවේ 120 මෙෂ් එකක් මේක අපි ගහන්නේ පොලිතින් බෑග් print කරන්න. හැබැයි මේකම තමයි අපි කඩදාසි වල වෙඩින් කාඩ් එතකොට ඔය පොඩි බෑග් ගේම කරන අය ක්‍රාෆ්ට් බෑග් ගේම කරන අයට මේ ස්ක්‍රීන් එක 120 ස්ක්‍රීන් එක තමයි හරියන්නේ. ඒ වගේම සෙරෙප්පු වගේ print කරන අයට එතකොට රබර් ස්ලිපර්ස් යන අයට තව මොනවද ලෙදර් වල print කරනවා නම් ඒ වගේ දේවල් වලට මේ මෙෂ් එක තමයි පාවිච්චි කරන්නේ. වෙඩින් කාඩ් පොඩි කඩදාසි කේක් බොක්ස් ඒ වගේ මේක හරිද? මේ ඇලවිලා තියෙන්නේ හොඳටම ඈ. දැන් මෙන්න මේ විදිහට වටේම අපි දැන් මේ ඉවරයි අලවගෙන දැන් හොඳට ඇලවිලා තියෙන මේක බ්ලේඩ් එකකින් නැත්තම් කතුරකින් ප්‍රවේශමෙන් මේ වැඩි හරිය ඒකට පේනවා ඇති මේ වැඩි හරියක් තියෙනවානේ. ඒ වැඩි හරිය අපි හිමීට
මෙන්න මෙහෙම මේ විදිහට කපනවා. හරිද? මේකෙත් මේ පැත්ත මේ වැලි ටික කපනවා. හරිද? දැන් හරි. දැන් ඔයාලට පුළුවන් මෙතන මේ කොන් ටිකට පොඩ්ඩක් ගම් ටිකක් ගාලා වල දාන්න පුළුවන්. මොන නැත්නම් ඔයාලට පුළුවන් මේකට ස්ටේප්ලර් ගහලා ඉවර වෙලා තවත් ටිකක් මේ ඇලවිත් එකයි ගැලවෙන්නෙම නැති වෙන්න ගහන්න. මෙතන මම පොඩ්ඩක් ගම් ටිකක් දානවා. තාල මම ඒක මේ විදිහට හරිනේ. ඔන්න එහෙනම් අපේ ස්ක්‍රීන් එකේ වැඩ ඉවරයි. හොඳට තියෙනව නේද? පැහැදිලිද කට්ටියටම? මම හිතනවා හැමෝටම මේක පැහැදිලි කියලා. හොඳටම පැහැදිලිනේ මේ බලන්න ස්ක්‍රීන් එක. ලස්සන තියෙනවා මේ කිසිම ප්‍රශ්නයක් නැහැ. හොඳට ඇදිලා තියෙනවා. මෙන්න අතුල් පැත්ත. හරි. හොඳටම තියෙනවා. දැන් අපිට මේ ස්ක්‍රීන් එක වාගේ වැඩේට ගන්න පුළුවන්. අපි එක්ස්පෝස් එකක් කරන්න කලින් අපි බලමු මේ විදිහට තමයි හැම ස්ක්‍රීන් එකක්ම හදන්නේ. තම මෙෂ් එක වෙනස් වුණාට මේක තමයි ටෙක්නික් එක. මෙන්න මේක ඔයාලට ඕනම වැඩකට ගන්න පුළුවන් මේ විදිහට. අදපුවම මේක අපි දැනගන්න ඕන දේ තමයි මේක හොඳට ඇදෙන්න ඕනේ මේ. හරිද? එතකොට මේක දැන් අපි ට්‍රීට් කරන්න ඕනේ. ස්ක්‍රීන් එක ට්‍රීට් කරන්න ඕන. ට්‍රීට් කරනවා කියන්නේ එක්ස්පෝස් එකක් කරන්න කලින් අපි මේ ස්ක්‍රීන් එක කොහොමද සකසගන්නේ කියලා තියෙනවා. ඒකට විශේෂ විදියක් තියෙනවා. අපි ඊළඟ වීඩියෝ එකෙන් අපි බලමු කොහොමද මේක ට්‍රීට් කරන්න කියලා. හරිද? හැමෝටම පැහැදිලි නේද මේක ස්ක්‍රීන් එකක් හදාගන්න විදිය? එතකොට මේකට ඕන කරන විශේෂ උපකරණ දෙක තමයි පුලර් දෙක. පුලර් දෙක ඕන, රබර් මිටි ඕනේ. ඊට අමතරව ගම් එක ඕනේ. ඒ ටික තමයි විශේෂම. අපි ආපහු සාරාංශයක් විදිහට කිව්වොත් අපිට ඕන කරන ස්ක්‍රීන් රෙද්ද අරගෙන ග්ලාස් එකක් උඩ තියලා ඒක උඩට ස්ක්‍රීන් එක තියලා ඇතුල් පැත්ත මාක් එකක් දානවා. මාක් එක දාලා අරගෙන ඉවරලා ෆ්‍රේම් එකට වඩා එළියට අගලක් වගේ තියෙන රෙදි කෑල්ල කපලා ගන්නවා. රෙදි කෑල්ල ග්ලාස් එක උඩ තියලා රැලි නැති වෙන්න අපි අර ඇඳපු ලයින් එක වටේට ගම් ටික ගන්නවා. ගාලා ඒක එහෙම වේලෙන්න තියෙනවා. ඊට පස්සේ ස්ක්‍රීන් එකේ අපි රළු කරගන්න ඕනේ ස්ක්‍රීන් එකේ මූණත. ඒකට අපි කියත් පටියකින් ඌරලා ඉලා රළු කරගත්තා. ඒක උඩට සුද්ධ කරලා ඒක අපි එක ගම් පාරක් ගන්නවා. වටේටත් ගම් පාරක් මේ විදිහට මේ පැත්තත් ගන්නවා. මේ පැත්තත් ගන්නවා වටේම. ගාලා මේක වේලෙන්න තියෙනවා ටිකක් වෙලා. වේලුණාට පස්සේ මේකට උරා ගන්නවා. සියලුම ගම් ටික මේකට උරා ගන්නවා. උරා ගත්තට පස්සේ අපි කරන්නේ නැවත වතාවක් වේලුණේක උඩ ඒ ගම් පාරේ විදිහටම ගාලා ඉවර වෙලා වේලෙන්න තියලා අර රෙදි කෑල්ල වේලුණාට පස්සේ ග්ලාස් එකෙන් ප්‍රවේශමෙන් ගලවලා ගන්න ඕනේ. ඒක උඩ පැත්ත මාක් කරගන්න ගම් ගාපු පැත්ත. ඒ ගම් ගාපු පැත්ත ෆ්‍රේම් එකේ රාමුවෙත් ගම් ගාපු පැත්තට තියලා ඉස්සෙල්ලාම අපි එක පැත්තක් සවි කරගත්තා. ඊට පස්සේ අනිත් පැත්තේ අන්තම් ඇදලා හරි ඉරටම අර ඇදපු ඉර තියලා ගහගත්තා. ඉතුරු දෙපැත්ත අපි එක පැත්තක් පල්ලෙහාට ඇදලා ගාව අනිත් එක කොන්නේ දෙකෙන්ම ඇද්දා. දෙකෙන්ම ඇදලා සවි කරගෙන හිමීට අපි එක පැත්තක් යන්තම් ඇදලා ගහගෙන ඊළඟ පැත්ත ටිකක් හොඳට ඇදලා ගත්තා. කෙටි පැත්තෙත් එක පැත්තක් අපි ඉරට තියලා ගහගෙන අනිත් පැත්ත අපි ඇදලා ගත්තා. එතකොට මෙන්න මේ විදිහට ස්ක්‍රීන් එකේ හැම පැත්තම එක හා සමානව හොඳට ඇදිලා තියෙනවා. එහෙනම් ළමයි ඔන්න ස්ක්‍රීන් එකක් හදන හැටි අද ඔයාලා මං හිතන්නේ හරියටම ඉගෙන ගත්තා. මේක තමයි ක්‍රමය. එහෙනම් අපි ඊළඟට මේක ට්‍රීට් කරන විදිය සහ එක්ස්පෝස් එකට යමු.